කෙලින්ම සින්දුවට යනවද? අපි මේ ප්‍රශ්නයක් අහන්න සින්දුවක් අහන්න. ප්‍රශ්නයකට යන්න. හරි. දැන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අසංගගෙන් අහන්න. දැන් සෝෂල් මීඩියා දැන් වෙනකොට ගොඩාක් දියුණු වෙලා තියෙනවානේ. මේ වෙනකොට කලාව පැත්තෙන් සෝෂල් මීඩියා වලට ගොඩාක් අයවිලා තියෙනවා. එක එක දවසට එක එක ගොඩක්ෂ බිහි වෙනවානේ. හැබැයි ඉස්සර එහෙම නෑ. අපි සිංගර් කෙනෙක් ගත්තොත් ඉස්සර අපේ සින්දුවක් වයිරල් කරගන්න අපි ටෙලිවිෂන් එකකට යන්න ඕනේ නැත්නම් රේඩියෝ channel එකකට යන්න ඕනේ. ගොඩාක් මහන්සි වෙන්න වෙනවානේ අපේ ජනතාව අතරට එන්න. හැබැයි දැන් එහෙම නෑ. දැන් අපිට ඉක්මනට අපි ගාව තියෙන ෆෝන් එකේ වීඩියෝ එකක් කරලා ඉක්මනට අපිට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. අපිට ආදරය දිනා ගන්න පුළුවන්. අපේ හැකියාව ඉස්සරහට දාන්න පුළුවන්. මේ ලැබිලා තියෙන chance එක අසංග හිතන විදියට ඒක හොඳයිද නරකයිද නැත්නම් දෙපැත්තක් තියනවද? දෙපැත්තක් තියෙනවා. නැත්තේ නෑ. දෙපැත්තක් තියෙනවා කියලා කියන්නේ මෙහෙමයි. ඒක හොඳයි නරකයි කියන එක බෙදෙන්නේ මේ විදිහට. දැන් ඉස්සර ගායකයෙක් නිර්මාණයක් කරලා ඒක ඉදිරිපත් කරන්න, ඒ කියන්නේ සමාජයට ඒක බෙදා හරින්න සෑහෙන්න, මොකද සෝෂල් මීඩියා තිබුණ නැති කාලේ මම මේ කියන්නේ. සෝෂල් මීඩියා නැති කාලේ YouTube එච්චර දියුණු නැති කාලේ රේඩියෝ මාර්ගයෙන් තමයි ඕක අපි ජනතාව අතරට දෙන්න ඕනේ. ඉතින් විෂුවල්ස් පස්සේ නේ TV වල පෙන්වන්න අර මේ එතකොට තමයි පටන් ගත්තේ. ඉතින් විෂුවල්ස් කරන්න ඊට කලින් සින්දු කරලා ඔය කලින් මම කිව්වා වගේ ඉස්සර හිටපු අපේ ප්‍රවීණ කලාකරු මිල්ටන් මල්ලවරච්චි මහත්මයා සහ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා. ඉතින් ඒ අය ඒ දේවල් රේඩියෝ මාර්ගයෙන් තමයි ඉතින් ඒ පැත්තේ මිනිස්සු අතර දුන්නේ. දැන් සෝෂල් මීඩියා තියෙනවා. ඇත්තටම සෝෂල් මීඩියා තියෙනවා. ඉතින් සෝෂල් මීඩියා වලින් ඉක්මනට මිනිස්සු අතර සමාජය අතරට අපිට අපේ නිර්මාණය අපිට දෙන්න පුළුවන්, බෙදා හරින්න පුළුවන්. ඒත් සමහර මම මේ මුකුත් වැරදි කියනවා කියන්නේ මේ මිස්අන්ඩර්ස්ටෑන්ඩ් ගන්න එපා. මෙහෙමයි. දැන් හිතන්නකෝ අපි නිර්මාණයක් කරලා දැම්ම කියලා ඒක. නිර්මාණයක් කරලා දැම්මහම ඒක අනුකරණය කරන කට්ටිය ඉන්න පුළුවන්. ඒක අනුකරණය කරන කට්ටිය ඉන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි වැරද්දක් නැහැ. මොකද හැමෝම සංගීතය හදාරන්න කැමති සහ මියුසික් අහන්න කැමති, ඒක කියන්න කැමති, සින්දු කියන්න කැමති. අද රටේ ගොඩක් කට්ටිය කැරකි songs මේ සින්දු කියනවා. ඉතින් ගෙවල් වල. ඉතින් මම කියන්නේ නරකක් විදිහට ගත්තොත් ඒ සින්දුවට හානියක් නොවන විදිහට අපි ඒක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා. ඔව්. ඉතින් දැන් මුල් සින්දුවත් අමතක වෙන විදිහට සින්දුව කියන්නේ නැතුව ඒ තාලෙත් මාරු කරලා කියනවා. නැත්නම් අන්තිමට ඒ සින්දුව මොකද්ද කියලා අමතක වෙනවා. දැන් සතිර වගේ කිව්වොත් නම් ඉවරයි. මම සින්දු කියන්නේ නැත්te කියන්නේ. හානියක් වෙන්නේ නැතුව සාධාරණයක් වෙන සිං කරන්න ඕනේ. නිර්මාණය ඒ කියන්නේ ගීතයේ මුල් අයිතිකරුට ඒ කියන්නේ නිර්මාණයට හානියක් නොවන විදිහට අපි ඒක සෝෂල් මීඩියා වලට අපි ඒක දානවා නම් අපි දාන්න ඕනේ. එහෙම නැත්නම් මම කියන්නේ ඒක දාන්න හොඳ නැහැ. ඉතින් ඒක අපි ගීතයට සහ නිර්මාණයට කලාකරුවාට කරන අගෞරවයක් විදිහටයි මම දකින්නේ. ඒක එදා කාලේ ඒ තත්ත්වෙ වෙන්නේ තත්ත්වයක් තිබුණේ නැහැ. මොකද මේ සෝෂල් මීඩියා දියුණු නැති හින්දා. ඒත් අද එහෙම නැහැ. අර කිව්වා වගේ ටක් ගාලා වීඩියෝ එකක් ගත්තා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් වැරද්දක් නෑ. ඕන කෙනෙක්ට ඕන ගීතයක් ගායනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අද ගොඩක් දක්ෂයෝ ඉන්නවා ලංකාවේ. ඇත්තටම සෑහෙන දක්ෂයෝ ඉන්නවා. නිර්මාණයට හානියක් නොවන විදිහට සෝෂල් මීඩියා වල දාන්න ඕනේ. මම දකින විදිහට ඒක තමයි හරි දේ. එහෙම නැතුව අර ඔයා කිව්වා වගේ අර මුල් සින්දුව අමතක කරන විදිහට අමතක කරන කරුණාට පස්සේ ඒක මම දකින්නේ ඒක වැරදි. ඒක වැරදි. ඉතින් ඒක බේස් කරගෙන සෑහෙන්න ඉතින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අද රටේ සහ ලෝකේ.